කිලෝමීටර් 69ක් ඇවිල්ලා තියෙනවා මචං 9288යි. එතනින් මචං කොමිස කැරියාම 7414යි. එතනින් මචං 105ක්. අය මචංලා වෙලාව 8:43යි. සීගිරි යන්න හදන්නේ. මම දැන් පිකප් එකට යන ගමන් ඉන්නේ. මම ගිහිල්ලා කියන්නම් මොකද උනේ කොහමද හයර් එක කියලා. මචං වෙලාව 10:22යි. දැන් තමයි හයර් එක ඉවරුනේ. මම හයර් එක ගැන ටක් ගාලා කියන්නම් යන්න ඕනේ එකයි. පරක් වෙලා තියෙන්නේ. කිලෝමීටර් 69ක් ඇවිල්ලා තියෙනවා මචං 9288යි. එතනින් මචං කොමිස කැරියාම 7414යි. එතනින් මචං 105ක් මට හම්බෙනවා. ආය මේ කියන්නේ මම ඇවිල්ලා තිබ්බා අද දවල් තව එකක් ගියා මේ දස් ගානක එක. ඒ හින්දා අර 105ක් ආය මට හම්බෙනවා මෙතනින් මේ සීගිරින් කිවිස්සේ. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. මීට යනවා නත්තල් පාටි මේ පැත්තේ ගොඩක් තියෙන්නේ අර. දැන් මෙතනින් මේ නොයිසිලා එකට ගොඩක් අය අනුරාධපුරේ යනන් ඇවිල්ලා ඇති. මේ මම දැන් මම හිතන්නේ මාත් මේ හයර් කරනවා දැන් 10 පාරකට වැඩි ඇවිල්ලා ඇති මේ හොටලෙටම. දැන් අයියා දැන් ඉඳලා යන්නත් කියලා කිව්වා. ඒත් බෑ දැන් ටයිම් නෑ. දායා කියන්නේ දැන් ආයෙ පොඩ්ඩක් ඉඳලා කාලා බීලා යන්න කියලා කිව්වේ. එහෙම වුණොත් තව පැයක් විතර එතනටම යනවා. මට තව පැයකින් එකමාරකින් ගෙදරට ය아가න්න පුළුවන්. ඒ හින්දා යනවා ඉතින්. දවල් වරුවක වුණා නම් ඉතින් යන්න තිබ්බා මේ හැම පැත්තකම මෙහෙම මේ කොතර හොඳට තිබ්බත් අන්තිමේටම තියෙන පාරවල් ටික නම් ගන්න දෙයක් නැහැ. සෞතුයි හොඳටම. එපා වෙන්නේ ආන් ඒක තමයි. ඒවා ලයිට් එකක්වත් නැහැ. වාහනේ ලයිට් එක විතරයි. වලවල් ගොඩේ මේ යන්න තියෙන්නේ. හරි බං එහෙනම් හැමෝටම thank you ඉතින් මාත් එක්ක මගේ වීඩියෝ බලලා subscribe කරලා දෙන sub එකට හැමෝටම ආදරේ. හැමෝටම ඉතින් වැඩි වැඩියෙන් හයර් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා. මේ හයර් වදිනවා මේ ළඟ වදිනවා මේ ගන්න නැහැ මචං. වැඩකුත් නැහැ. ඉතින් මේ ගන්න ගිහිලා තස් බොරුවට බැනුම් ගන්නත් ඒ උන්ගේ බයටත් නෙමෙයි. ඉතින් වැඩක් නැහැ මේ වෙලාවේ. මෙච්චර දුවලා ආය පොඩි හයර් කෑලි දුවලා තේරුම් නැහැ. හරි එහෙනම් හැමෝටම ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම්